ජීවිත කතාව පොතක් නම් මම පෙරලන්නේ මේ ආසම පරිච්ඡේදේ. නිමාවක් නැති, සීමාවක් නැති, සීමා කරන්නත් බැරි මට ලැබිච්ච උතුම්ම දායාදේ. Buddy, this is for you. Diamantiak lesa pingsta වැඩිම මිලක්ුණාලු මුළු ලෝකෙම. උරුමයි මට තික ජීවමන වස්තුවක් මිල කරන්න බෑ ඒ කිසිවකින්. ඉරුලක් ලෙස දෝතට හම්බුණ රජෙකුණා මම උඹේ උපතින්. නෑ වෙන අරමුණු ජීවිතේම ලියවෙලා ඉවරයි පුතේ උඹේ නමින්. මගේ අම්මා තාත්තටවත් තියන්න බැරි වුණ මාව එක තැනක පැය 3ක්. දාන්දුපු ජීවිතය එක දැන් වෙලා දැන් අවුරුදු 3ක්. මගේ දුක වේදනාව නැති කර උඹ දාලා එක පුංචි හිනාවක්. හැටි උන ජීවිතේ ලස්සන කළා අම්මටයි මටයි උඹ මහ මෙරක්. ජීවිතේ නම් නෞකාවක මං තරමං වුණා සැඩ සයුරක. ගොඩ වෙලා නෞකාවට නුඹේ මව පැතිරුවා එහි ඇගේ අනසක. රුවලක් අහිමි නෞකාවක් සැබැද යන්නද ඇය සැඩ සයුරක. උඹ තම ජීවිතේට වාසනාව අරන් ආවේ නෞකාවට රුවලක් ලෙස. දින සති මාස ගෙවිලා ගිහින් උඹ ලොකු වෙනවා පුතේ මගේ ඇස් පන අපිට. තරවටු කරත් වරදෙදි මම විදවනවා වරද පටවගෙන මගේ පිට. දින් සදා අදින් උඹේ පුංචි හිත රිදෙනව ඇති සම වෙන මේ තාත්තට. මේකත් ලිවේ පුතේ මගේ ආදරේ දැනගන්නයි මම නැති දාකට. උඹ රජ කරවන එක තමයි පැතුම මගේ කරනව මම එය කෙදින හෝ. මම දෙයක් නිසා මට එය කරගන්නට බැරි වුණොත් කෙදිනක හෝ. උඹ රජ වෙයන් බැරි වෙන්නේ උඹට පුළුවන් එය කෙලෙසක හෝ. බලයන් පුතෙන් මෙදුරට අම්මව මවුස උන් ලෙසින්. ජීවිතේට පළවෙනි උසස් වීම දුන්නේ අමඤ්ඤා ලෙසින්. උසස් කරා පුතෙන් උඹ ඇවි ජීවිතය සැමියා සිට එය පියා ලෙසින්. ජීවිතේට මග හැරහා නොයෙක් දෙයක් තිබේ එය මරණය ලෙසින්. අවසන් හුස්ම හෙළන කුට ළඟින් හිතින් එය පළ දෙයි උඹට පිනක් ලෙසින්. Yo, Lucifer.